යෝජනාම සාධකාරයක් උපෝසත අස්ථාංග සීලේ සමාදන් වන සිට අද ඇටලපුර පසළොස්වක බොහෝ දවසක්
ඒ උපාසිකා පිළිසේකරාසු වේලා අල්ලම විහාරස්ථානට පැමිණලා ඒ විලඳ මේකණි පූජා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමින් අද ඇසල පුර පතලොස්සක බොහෝ දාස් හිත්වන් කරමින් සීල සමාදානාදී කටයුතු වල නිරත වෙන්නට ඉතරණගත උපෝසත අස්ථාංග සීලෙන් සමන්විත සිල්ලතුන් බවට පත් වෙලා සිටිනවා. අද ඇසල පුර පතලොස්සක බොහෝ දවස විමානයේ මහාමායා දේවිය කුසේ පිළිසිඳ ගන්නට ඒ පස්මහා බැලුම් බලමින් මහාමායා දේවිය කුසේ පිළිසිඳ ගත්ත දිනයක් වශයෙන් ඇසල පුර බොහෝ දවස ඉතා වැදගත් විශේෂී දිනයක් බවට පත් වෙනවා. මේ නිත්‍ය ස්වභාවයේ කියන යථාර්ථයේ පුරා ගැනීමට අවශ්‍ය කරන මන්ත්‍රයෙන් අනුමුණ තහවුරු කරන්නට අවශ්‍ය කරන සමාන්මාව ආරම්භ කරන්නට සිදුවා ගෝඨාන අභිනික්‍රමණය කර මුනිය වශයෙන් ඇසල පුර පසළොස්වක බොහෝ දාසා විශේෂී දිනයක් වෙනවා. ඒ වගේම තමයි දෙවියන් වැඩ සිටින මොහොතක බුදුන් දහම් සමනක් ලෝකයේ පවතිච්ච දිනයක අපහසු භාග්‍යවතුන් භාග්‍යවතුන් වහන්සේ දෙසා විනෝදයෙන් පූජා කරමි. උන්වහන්සේගේ සිහිවටනයක් වශයෙන් දෙයක් අරමුණු කරගත් ධනේදී හේත ධාතු නවාගෙන ඒ තපස් කරනු දෙන්නා වෙනදෙලම් දෙදෙනා ඉනාපි සිංහලව උදාහරණ වෙනවා. ඒ වගේම තමයි ප්‍රථම විදේශී වටිනාකමක් තිබෙන දිනයක් වශයෙන් පවතිනවා. ඒ වගේම උපෝසත භික්ෂුන් වහන්සේලා පෙරවස් 50 සමාදන් වෙන දිනේ වශයෙන් ඇතලපුර පතලොස්සක බොහෝ දවස එදා පටන් ශාසනයේ ඉතිහාසය තුළ විශේෂී බොහෝ දවසක් වශයෙන් පවතී. මේ විශේෂිත වූ කරුණු කාරණා රාශියක් අන්තර්ගත ඇතලපුර පතලොස්සක බොහෝ දවසේ අපේ දායක දායකාවන් වශයෙන් උපාසිකාවන් මේ පිස අද දවසක් ඇතුළා කටයුතු කරන්නට මේ උදාසයන් සිදු දෙනාම අවස්ථාව